අයිබෝන් සැමට ජෙස්පීටයි අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම වේගෙන් කතා කරනවා අකුරු එකනේ දෙමළ අකුරු එමනත්ත දෙමළ හෝඩිය කියල බලද්දී එතන තියෙන විත වැදගත්ම දේ තමයි එතනති අපි බබල්ස් එමනත්තන් ස්වරක්ෂර දොළහක් තියෙනවා ඊට පස්සේ කොන්සනටස් හරි 18ක් තියෙන එතර 18යි ඒ 12යි ගුණ කරාට පස්සේ අපිට හම්බෙනවා 216යි හරි එතර මේ 216ත් එක්ක 216ට අපි කියනවා consonants and vowel together අපි ඒකට කියනවා උயிர் மெய் எழுத்துக்கள் ඒ කියන්නේ ස්වරාක්ෂර කියන්නේ උயிர் හල්ලක්ෂර කියලා කියන්නේ மெய் எழுத்துக்கள் එතකොට මේ අක්ෂර දෙකම කම්බයින් වෙලා හැදෙන අක්ෂර ටිකට අපි කියන්නේ 216ක් තියෙනවා ඒකට අපි කියනවා උயிர் மெய் எழுத்துக்கள் ඒ කියන්නේ ස්වර හල් අක්ෂර එහෙම නැත්නම් ස්වර හල් සංයුතිය එහෙම නැත්නම් කම්බිනේෂන් එක right එතකොට මෙතනදී ඒ 216යි ඒ 12යි එකතු කරලා මෙතන තියෙන ස්වර මේ හල්ලක්ෂර 18 එකතු කරාම අපිට හම්බෙනවා 246ක්. ඒකත් එක්ක තව එක් අකුරක් තියෙනවා. ඒක තමයි 13 වෙනි අකුර ස්වරාක්ෂර හෝඩි 12 13 ඒක ස්වරාක්ෂරයක් නෙවෙයි. ඒකට අපි කියනවා ආයුධ අකුර. එහෙම නැත්නම් ආයුධ එළතු කියලා. ඒකට වෙනම නමක් සිංහලෙන් කියන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කියන්නේ නැහැ. ඒ වචන ඒ අකුර ලොකුවට භාවිතා වෙලා නැහැ. අක් කියලා කියනවා. එතකොට මේ ඔක්කොම එකතු කරොත් ඒ කියන්නේ ස්වරාක්ෂර 18 ස්වරාක්ෂර 12යි හල්ලක්ෂර 18යි ඊට පස්සේ ඒ දෙකෙන් හැදෙන සංයුතිය 216යි right ඒ කියන්නේ කා කී කූ කූ වගේ දේවල්. ඒතර දැන් ක් කියන්නේ හල්ලක්ෂර කියන්නේ ස්වරාක්ෂර ක් සහ එකතු කරාම ක වෙනවා. ඒතර ඒවයි 216ක් තියෙනවා. මෙතන 18ක් තියෙනවා. උතර 12ක් තියෙනවා. මේ ඔක්කොම එකතු කරාම 246යි. ඒකත් එක්ක තව එක්ස්ට්‍රා එක අතිරේක අකුරක් තියෙනවා. ඒක එකතු කරාම 247යි. 247 247යි. 247යි 247ක් තියෙනවා අකුරු සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ හෝඩියේ ඒ හැරෙන්නට තව තියෙනවා අකුරු පහක් නැත්නම් හයක් වගේ තියෙනවා මේ අකුර ඇවිල්ලා දෙමළ භාෂාවේ මිස් වෙන අකුරු ටික එහෙම නැත්නම් ග්‍රන්ථ උච්චාරණයේ තියෙන අකුරු ටික දැන් කියමුකෝ ජ ෂ හ කුෂ ස් වගේ අකුරු දෙමළ භාෂාවේ නැහැ. ඒතර මේ අකුරු ටික මේ ශබ්ද ටික වෙනත් භාෂාවලින් ණයට වගේ අරන් තිනවා. එතකොට එතන තියෙනවා ජ ස හ ෂ කුෂ මේ අකුරු පහ තියෙනවා. ජ ස හ කුෂ ඊට පස්සේ ෂ right ස වෙනයි ෂ වෙනයි කියන්නේ s එකයි sh එකයි තේරෙනවනේ ඒක. එතකොට මේ අකුරු ටික එකතු වෙලා අකුණු සමායන අකුරු පහක් එකතු වෙලා තියෙනවා. එතකොට ඒ අකුරු පහ ඇවිල්ලා අපි ලොකුවට හෝඩියේ ජ ජා ජී ජී කියලා යූස් කරන්නේ නැහැ. ඉතාමත්ම සීමිත තැන්වල ද ජූන් ජුලයි වගේ ලියන්න. එහෙම නැත්නම් සප්ත වගේ වචන ලියන්න. නැත්නම් අක්ෂණ වගේ අකුරු මේ words ලියන්න. එහෙම නැත්නම් ෂ පාවිච්චි කරන සමහර ඉංග්‍රීසි words ටික අපි තමිල් වලින් ලියනකොට තමයි ඒ අකුරු ටික යූස් කරන්නේ. හරි. එතකොට මෙතන පැහැදිලිවම තේරුම් ගත යුතු දේ තමයි මේ අකුරු පහටත් ෂ ෂා ෂී ෂී ෂූ ෂූ කියලා ලියන්න පුළුවන්. නමුත් ලොකුට ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. මොකද ඒ වගේ වචන නැති නිසා. එතකොට ටැමිල් වල ඇතුලේ තියෙන නේටිව් වර්ඩ්ස් එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඒකටම ආවේනික වචන මේ වචන එහෙම නැත්නම් වර්ඩ්ස් ටික අපි ගන්නකොට ඒක ලියන්න භාවිතා වෙන්නේ ඒකේ තියෙන නේටිව් ලෙටර්ස් 247න්මයි. ඒතර ඒ හැරෙන්න අලුත් වචන වලට අලුත් ශබ්ද වලට අලුත් අකුරු යොදාගන්නේ නැත. ඒක සාමාන්‍ය ඒක ද්‍රවිඩ ලෝකයේ තුල දෙමළ ලෝකයේ තුල දෙමළ ලිටරසි ඒක හදන පිරිසක් ඇතිනේ. එයාලගේ ලෝකයේ තුල එයාලා යූස් කරන ස්ටෑන්ඩඩ් එකක්. ඒ කියන්නේ එයාලා වෙනත් අකුරු ඉන්ට්‍රොඩියුස් කරන්නේ නැහැ. ඒකට තියෙන දෙමළ අකුරෙන්ම ඔල්ටර්නේටිව් සවුන්ඩ් එකක් යොදලා. ඒ කියන්නේ මේ අකුර මේ තැන්වලදී මේ શબ્දත් එක්ක පාවිච්චි කරන්න කියලා ඒක ඉවර කරනවා. අලුත් අකුරු යොදන්නේ නැහැ. එහෙම අලුත් අකුරු යොදන්න අවශ්‍ය තැන්වලදී ඒ කියන්නේ වෙනත් ඉන්දියානු භාෂාවල තියෙන අකුරු ටික තමයි ගන්න. ඒක තමයි අර ජ ස හ වගේ අකුරු එකක්. දෙක සමහර වෙලාවට එකම අකුර දෙවිදිහකට ප්‍රොනවුන්ස් කරන උච්චාරණය කරන අවස්ථා තියෙනවා. කියන්නේ බ ප වගේ දේවල්. එතකොට දැන් ප නම් ප තමයි ඊටමත් දැන් ත නම් ත තමයි ඊටමත්ම සීමිත තැන්වල ද කියන શબ્දෙට ඒ තයන්න පාවිච්චි කරන එකම අකුර පාවිච්චි කරන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ දැන් ඒක රීජන් එක අනුව. දැන් සමහරලාට දැන් අපි ලංකාවේ ගත්තොත් යාපනයේ සහ මධ්‍යම කඳුකරේම බලනකොට දැන් සමහර තැන්වලදී අකුරු පාවිච්චි එහෙම නැත්නම් ශබ්ද පාවිච්චි සමහර වචන කියන විදිහ එක්ක යම් වෙනසක් තියෙනවා කියවන කොටත්. ඒ කියන්නේ රීඩින් තමිල් වලදී. ඒ කියන්නේ ඔෆිෂියලි රීඩින් තමිල් වලත් වෙනසක් තියෙනවා. ඒක ඉන්දියාවත් එක්ක බලනකොටත්
පොඩි වෙනසක් තියෙනවා. මොකද සමහර උච්චාරණවලදී ජෆ්නාවල කට්ටිය එහෙම නැත්නම් අපේ උතුරු නැගෙනහිර එක්ක තියෙන දෙමළත් එක්ක තමයි ලංකාවේ ඔෆිෂියලි දෙමළ යූස් කරන හැමතැනම යූස් වෙන්නේ. එතකොට එහි එයාලා යූස් කරන්නේ one sound for one letter and it should be the original sound. ඒ කියන්නේ එක શબ્දය එක මේ අකුරකට ඒක ඔරිජිනලි තියෙන විදිහටම එයාලා යූස් කරන්නේ. සහ ලියන විදිහටම කතා කළ යුතුයි කියනවා වගේ යම් මතයක් එයාලා ගාව තියෙනවා. ඒතකොට ගොඩක් දුරට ලියන එකට සමානව කතා කරන්නේ ලංකාවේ ඉන්න උතුරු නැගෙනහිර පිරිස. ඒක පොඩ්ඩක් අර මේ වචන ෂෝට් කරලා කතා කරන ගතියක් තියෙනවා. මධ්‍යම කඳුකර ජීවත් වෙන ද්‍රවිඩ දෙමළ භාෂා කතා කරන පිරිස. දැන් ඉන්දියාවෙම ගත්තොත් දෙමළ භාෂාව දැන් 20කට වඩා අධික වූ උච්චාරණ ප්‍රමාණයකින් කතා කරනවා. කියන්නේ එකම භාෂාව එයාලා කතා කරනකොට උච්චාරණ වෙනස් කරලා කතා කරනවා. එක එක විදිහට උච්චාරණ වලින් කතා කරනවා. ලියනකොට ඒක සේම්, ඒක කියවනකොටත් ඒක සේම්, එක වගේ. නමුත් එතනදිත් පොඩි වෙනසක් තියෙනවා. දැන් යාපනයේ වගේ කෙනෙක් කියවනවා නම් එතන චුටි වෙනසක් තියෙනවා. අපි වගේ කියන්නේ මේ දැන් මධ්‍යම කඳුකර ජීවත් වෙන කෙනෙක් වගේ කෙනෙක් කියවනවා නම් එතන චුටි වෙනසක් තියෙනවා. රයිට්? ඒක තමයි මූලිකවම දෙමළ භාෂාව ගැන මූලික පැහැදිලි කිරීමක් අපට හඳුන්වන්න අවශ්‍යතාවයක් තිබෙනවා. එතකොට මතක තබා ගන්න වත්මන් කාලය තුල දැන් සමහර සංස්කෘත නම් දානවා ළමයින්ට. ශ්‍රී, හස්රී, උෂ්ණා, උක්ෂණා වගේ සවුන්ඩ්ස් වලදී නම් දානවා ළමයින්ට. විශේෂයෙන් ගෑනු ළමයින්ට. එතකොට මේ නම් ටික එන්නේ මේවා එක්තරා විදිහේ සංස්කෘත ඉන්ෆ්ලුවෙන්ස්. එහෙම නැත්නම් සංස්කෘත බලපෑම් තමයි ද්‍රවිඩ භාෂාව තුළ ඔතන තියෙන්නේ. නමුත් පැහැදිලිවම අපි ලංකාව තුළම ගොඩක් මදුරට එකත් ආයත් මම කියන්න දෙමළ ස්ටෑන්ඩඩ් එකකින් අපි ගත්තොත් පැහැදිලිවම සංස්කෘත શબ્ද, ග්‍රන්ථ શબ્ද ග ග ජ ජ බා බා ඒවා මික්ස් නොකළ යුතුයි කියන එක තමයි මේ භාෂාවේ පියුරිටි එක. එහෙම නැත්නම් මේ භාෂාවේ අනන්‍යතාවය නැත්නම් යුනික්නස් එක තියාගන්න අපි කල යුත්තේ කියන එක තමයි ද්‍රවිඩ ස්කෝලර්ස් එහෙම නැත්නම් දෙමළ භාෂාව පිළිබඳ විස්තර විචාරයක් කරන කට්ටිය ගාව තියෙන්නේ. ගොඩක්ම සංස්කෘත ඉන්ෆ්ලුවෙන්ස් එක නිසා ළමයින්ගේ නම් ටික වෙනස් විදිහට දානවා. ඊට පස්සේ ගොඩක් වෙනස් වචන දානවා. දැන් පුත්තකම් බුක් එක පොත. පුස්තකම් කියවොත් ඒක සංස්කෘත වචනයක්. තේරෙන ප්‍රශ්නයක්. මේ වගේ ඉෂුව එකක් තියෙනවා. මේ ඒක තියෙනවා. ඒතර මේ දෙක පටලවා ගන්න එපා. එහෙම මතයක් ඉතින් ඔකද තියෙනවා. ගොඩක්ම දුරට මේ උච්චාරණය පුළුවන් තරම් දෙමළෙන් කතා කරනකොට අවොයිඩ් කරගන්න කියන තමයි කියන්නේ. ගොඩක්ම මොකද එහෙම වුණොත් සංස්කෘතයි දෙමළ අතර වෙනසක් නැති වෙනවනේ. ඒ අනන්‍යතාවයක් නැති වෙනවනේ. ඒ යුනික්නස් එකක් නිසා. ඒතකොට මේක මම මේ දෙන්නේ සාමාන්‍ය අතිරේක දැනුමක් හැටියට මම ඒක කිව්වේ. එක්ස්ට්‍රා ජෙනරල් නොලෙජ් එකක් හැටියට. ස්තුතියි අයබෝන් ජෙසුපිටයි.